Hello guys. ඉතින් සියලුම දෙනාව වෙනදා වගේම අදත් සාදරයෙන් පිළිගන්නවා SL Born Academy YouTube channel එකට. තාමත් ඔයා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් මේ පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එකත් දොල් දාලා තියාගන්න අපි ඉස්සරහට upload කරන මේ වගේ වැදගත් videos දිගටම නරඹන්න කැමති නම්. එහෙනම් ඉතින් යාළුවනේ intro එකට ගිහින් ඇවිත් අද video එක පටන් ගමු. හරි guys ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ People's Pay banking app එක හරහා කොහොමද වාගේ ගිණුමේ තියෙන සල්ලි තවත් account එකකට transfer කරන්න කියන එක සම්බන්ධව. ඉතින් People's Pay app එකේ මේ වෙනකොටත් ඔයා register වෙලා නැත්නම් ඔයාලට ගොඩක් ලේසියෙන් People's Pay app එකේ register වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ID number එක, ඔයාගේ නම සහ account number එක, ඔයාගේ People's Bank එකේ account එකක් තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් ඔයාගේ People's Pay කියන app එකට රෙජිස්ටර් වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් එහෙම රෙජිස්ටර් වෙන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මාව contact කරගන්න. ගොඩක් ලේසියෙන් ඔයාගේ account එක හදාගන්න process එක කියලා දෙන්නම්. ඉතින් පුංචි step ටිකක් තියෙන නිසා ඒ සම්බන්ධව කතා කරන්නේ නැහැ. අපි බලමු කොහොමද මේ People's Pay app එක හරහා තවත් account එකකට ඔයාගේ account එකේ තියෙන මුදල් transfer කරන්න කියන එක සම්බන්ධව. ඉතින් ඔයාලා මෙතන දකුණු පැත්තේ ඉතින් ගොඩක් දුරට People's Pay app එකේ register වෙලා ඉන්නවා නම් මේ වෙනකොට ඔයා මෙන්න මේ තියෙන dashboard එක දැකලා ඇති. ඉතින් අලුතෙන් වෙනගෙන ඉන්න ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඔයා මේ වෙනකොට register වෙලා ඉස්සෙල්ලාම වගේ transfer එකක් කරන්න එනවා නම් ඔයා මේ වෙනකොට දන්නේ නැහැ කොහොමද මේ People's Pay app එක කරා transfer කරන්න කියන එක සම්බන්ධව. ඉතින් ඔයාලට මේකේ transfer කරන්න විතරක් නෙමෙයි bill payment, mobile payment, card payment මේ වගේ විවිධාකාරයේ payment method ගොඩක් තියෙනවා. ඉතින් phone එක reload එකක් දාගන්න වුණත් ඔයාලට ගොඩක් ලේසියෙන් පුළුවන් මෙන්න මේ People's Pay app එක හරහා. ඉතින් මේ වෙනකොට ඔයා register වෙලා ඇති කියලා මම හිතනවා. register වෙලා නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ account number එක, ID number එක මෙන්න මේ වගේ විස්තර ටිකක් submit කරලා මේ People's Pay app එකේ register වෙන්න. හරි register වෙලා මේ app එකට log වුණාට පස්සේ ඔයාව අරගෙන එන්නේ මෙන්න මේ වගේ dashboard එකකට. ඉතින් ඔයාලට මෙතනදී පුළුවන් ඔයාගේ account යටතේ මම මේකේ තියෙන ගොඩක් දේවල් hide කරනවා. මොකද මගේ විස්තර පිටට යන්න අවශ්‍ය නැති නිසා. ඉතින් මෙතන account කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබේ. account යටතේ ඉස්සරහින් ඔයාලට ආගේ බැංකු ඇප් එකේ තියෙන මේ බැංකු account එකේ තියෙන මුදල් ප්‍රමාණය බලා ගන්න පුළුවන්කම ලැබේ. ඉතින් ඒක ඇතුළට ගියොත් ඔයාගේ තවත් account කීපයක් තියෙනවා නම් ඒ account උත් ඔයාලට මේ People's Pay app එකට add කරගන්න පුළුවන්. default add එක account එකයි. ඉතින් ඔයාගේ තවත් බැංකු account තියෙනවා නම් ඒ කියන්නේ People's Bank එකේ account වෙන්න ඕනේ. ඒ account තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒවා මේ app එකට link කරගන්න. හරි ඉතින් මෙතනදී මේ විස්තර බලා ගන්න පුළුවන් ඔයාලට account කියන එක ඇතුළට ගියොත්. ඉතින් මෙතන transfer කියලා බටන් එකක් තියෙනවා. ඔයාලට ඒකට යන්න සිද්ධ වෙනවා බැංකු transfer එකක් කරන්න අවශ්‍ය නැහැ. කියන්නේ ඔයාගේ account එකේ තියෙන සල්ලි වෙනත් බැංකුවක හෝ ආගෙම තවත් account එකකට transfer කරගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙතන ආවට පස්සේ pay from කියලා එකක් තියෙනවා. මේක click කරන්න. මේක click කරාට පස්සේ ඔයා link කරලා තියෙන ඔයාගේ හැම account එකක්ම මෙතනින් පෙන්නනවා. ඉතින් ඔයාගේ account එකේ සල්ලි තියෙන account එකේ මෙතනින් select කරගන්න ඕනේ. ඊට පස්සේ pay to කියන එක click කරාම ඔයාලට පුළුවන් මෙතනදී ගොඩක් දුරට දැන් මගේ මෙතන list එකක් එන්නේ. මම මේ බැංකු account මගේ People's Pay එකට මම save කරලා තියෙන නිසා තමයි මෙහෙම එන්නේ. එහෙම save කරලා නැත්තම් ඔයාලට පුළුවන් මෙතන new payment ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට පුළුවන් bank එක select කරගන්න. ඉතින් ඔයාගේ account එකක් වෙන්න පුළුවන් නැත්නම් තව කෙනෙක්ගේ account එකක් වෙන්න පුළුවන්. ඒ අදාළ බැංකුව මෙතන තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒක select කරගන්න. දැන් මම ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා මම මෙතන People's Bank කියන එකේම ඒක select කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ අදාළ බැංකු account එකේ account number එක මෙතන ඇතුළත් කරගන්න. ඇතුළත් කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන amount එක select කරගන්න. ඔයා transfer කරන්න බලාපොරොත්තු වෙන මුදල මෙතන ඇතුළත් කරන්න. ඉතින් ගොඩක් දුරට remarks යටතේ ඔයා සමහර විට මොකක් හරි Facebook page එකක් වෙන්න පුළුවන්. මොකක් හරි දෙයකට payment එකක් කරනවා වෙන්න පුළුවන්. සරලවම ගත්තොත් ඔයා Facebook එකේ කාගෙන් හරි මොකක් හරි item එකක් order කරනවා. ඊට පස්සේ ඒ order කරද්දී ඔයාට සිද්ධ වෙනවා direct bank transfer එකක් කරන්න. ඉතින් bank transfer එක කරද්දී ගොඩක් දුරට යාලා remarks එකක් විදිහට යාලගේ මොකක් හරි නමක් වෙන්න පුළුවන්, brand name එකක් වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් remarks වලට යාලා ඇතුළත් කරන්න කියනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් ඇතුළත් කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ද. ඉතින් ඒක ඇතුළත් කරලා ඉතින් ඒක ඇතුළත් කරා කියලා මොනවත් සිද්ධ වෙන්නේ නැහැ. remarks එකක් විදිහට තමයි ඒක ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ ඇතුළත් කරගත්ත details ඔයා payment එක කරලා ඉවර වෙද්දී ඔයාගේ account ඔයාගේ බැංකු app එකේ save වෙන්න අවශ්‍ය නම් මෙතන save කියන එක දීලා ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැන් මම account number එක add කරගත්තේ නැති නිසා
මං ගිහිල්ලා මගේ තියෙන account එකක් මේකට select කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මෙතෙන්ට amount එකක් දාගන්නවා රුපියල් 1000ක් කියලා. ඊට පස්සේ remarks එක විදිහට මම මෙතෙන් දාන්නම් SL Bond Academy කියලා. හරි ඉතින් මෙතන රීමාක්ස් එක එච්චර වැදගත් නැහැ. ඔයා සාමාන්‍ය කෙනෙක්ගේ account එකට රීමාක්ස් එක අවශ්‍ය නැති දෙයකට ඔයා payment එක කරනවා නම් අත්‍යවශ්‍ය නැහැ. අර online payment එකක් වගේ. ඒ කියන්නේ මොකරේ item එකක් වගේ order කරද්දි සමහර විට යාලා කියන්න පුළුවන් රීමාක්ස් එකට මෙන්න මේ නම ඇතුළත් කරන්න, මේක ඇතුළත් කරන්න, මේ අංකය ඇතුළත් කරන්න. මේ වගේ දේවල් යාලා mention කරනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක ඔයාලට පුළුවන් රීමාක්ස් එකට මේ දේ ඇතුළත් කරන්න. ඉතින් ඔයාගේ People's Bank එකේ app එකේ ඉඳලා ඔයා තවත් People's Bank account එකකට සල්ලි transfer කරනවා නම් රුපියලක්වත් ඔයාගේ transfer කරන මුදලින් කැපෙන්නේ නැහැ. ඉතින් ඔයා වෙනත් බැංකුවක වෙන්න පුළුවන්. සමහර විට BOC වෙන්න පුළුවන්, වෙනත් commercial bank වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ account එකේ වැඩිපුර රුපියල් 30ක් කැපෙනවා. ඉතින් ඔයා රුපියල් 1000ක් transfer කරනවා නම් රුපියල් 1030ක් ඔයාගේ account එකෙන් කැපෙලා අයින් වෙනවා. වෙනත් බැංකුවකට ඔයා People's Bank app එක හරහා transfer කරනවා නම් ඉතින් People's Bank එකෙන් තවත් People's Bank account එකට transfer කරනවා නම් රුපියලක්වත් කැපෙන්නේ නැහැ. ඉතින් ඒකත් මතක තියාගන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන pay කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් මම මෙතන save කරලා තිබ්බ නිසා තමයි මම මේ account එක select කරගත්තේ. ඔයාගේ account select කරලා නැත්තම් save කරලා නැත්තම් ඔයාලට පුළුවන් අර විදිහට select කරගෙන ඇතුළත් කරගෙන මේ විදිහට වැඩේ කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට ඔයාගේ SIM එකට එනවා OTP number එකක්. ඒ OTP number එක ඔයාලට පුළුවන් මෙතෙන්ට ඇතුළත් ඒ විදිහට ඔයාගේ බැංකු account එක හදාගද්දි ඔයා දෙනවනේ phone number එකක්. අන්න ඒ phone number එකට තමයි මේ SMS එක එන්නේ. ඒ phone number එකට එන SMS එකේ තියෙන OTP number එක මෙතන type කරාම ඔයාලව ඔටෝම redirect වෙනවා මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතෙන්දී ඔයාට pay from එක යටතේ ඔයාගේ බැංකු details ගොඩක් දුරට බලා ගන්න පුළුවන් වෙනවා. pay to කියන එකේ ඔයා transfer කරන්න බලාපොරොත්තු වෙන කෙනාගේ account number එක, නම, මේ වගේ bank එක සහ මේ වගේ විස්තර ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ ඔයා transfer කරන්න යන amount එක බලා ගන්න පුළුවන් එතනින් පල්ලෙහා. ඉතින් මොකක් හරි fee එකක් වගේ අර මම කලින් කිව්වේ ඔයා People's Bank එකේ ඉඳලා වෙනත් බැංකුවකට transfer එකක් වගේ කරනවා නම් රුපියල් 30ක් වැඩිපුර කැපෙනවා. අන්න එහෙම මොකක් හරි දෙයක් මේකට add වෙනවා නම් ඒ දේවලුත් මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා payment එක කරන දිනේ වෙලාව මෙන්න මේ දේවලුත් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මම කලින් මතක් කරා වගේම remarks යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් SL Bond කියලා මේ විදිහට add වෙලා තියෙනවා. මම අර ඇතුළත් කරපු එක remarks එකට. මේ ටික කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන confirm කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාගේ payment එක මේ විදිහට successful කියලා SMS එකක් එනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතනක් තියෙනවා ඔයාලට ඔයා payment එක කරපු එකේ සම්පූර්ණ විස්තරයම මෙතන තියෙනවා. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා මේක share කරන්න. share කරන්න කියන්නේ දැන් ඔයාලට කෙලිම මම උදාහරණයකට ගත්තොත් අර කලින් මතක් කරා වගේම ඔයා Facebook එකෙන් කාගෙන් හරි මොකක් හරි item එකක් order කරනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම එයාට සිද්ධ වෙනවා ඔයාගේ payment එක කරපු එකේ screenshot එකක් මේ වගේ දෙයක් submit කරන්න. ඉතින් ඔයාලට මේක screenshot එකක් ගන්න බැරි phone තියෙනවා සමහරක් ඒ වගේ. ඉතින් එහෙම බැරි ඒවා ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා share කරන්න ඒ අදාළ පුද්ගලයාට. ඒ screenshot එකක් ගන්න පුළුවන් නම් screenshot එක අරගෙන මේක share කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට මෙතනින් share කරගන්න අමතක වුණා කියන්නකෝ. screenshot එකක් ගන්න බැරි වෙනවා. ඒක නිසා ඔයාලා දැන් මෙතන home කියන ක්ලික් කරලා home එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන මේ app එකේ dashboard එකට ඇවිල්ලා වම් පැත්තේ යටම තියෙනවා history කියලා බටන් එකක්. ඉතින් අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයා මේ බැංකුව app එක හරහා කරලා තියෙන හැම payment එකක්ම මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාගේ account එකට සල්ලි වැටුණේවා, ඊට පස්සේ මේ වගේ ගොඩක් විස්තර තියෙනවා. මේකේ දැන් මම අන්තිමට transfer කරපු එක තමයි මෙතන මේ උඩින්ම තියෙන්නේ. ඉතින් මෙතන ඊතලයක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහා. ඒක ක්ලික් කරාම ඔයාලා අර කලින් payment එක කරද්දි තිබ්බ dashboard page එක වගේ තැනට අරගෙන එනවා. ඉතින් මේක ඔයාලට පුළුවන් screenshot එකක් ගහගෙන share කරන්න. ඉතින් මෙතනින් ඔයාලට විස්තර බලා ගන්න බැරුණා නම් කලින් එතනින් ඔයාලට විස්තර ටික බලා ගන්න බැරුණා නම් මෙතෙන් ඇවිල්ලා ඒ විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහට තමයි bank transfer එකක් කරගන්න තියෙන්නේ. මෙන්න මේ People's Bank එකේ People's Pay app එක හරහා. ඉතින් People's Bank එකේ තව advance app එකක් තියෙනවා People's Wave කියලා මට මතක විදිහට.
ඉතින් ඒකින් ඔයාලට ගොඩක් ඒ කියන්නේ මේකේ තියෙනවට වඩා ගොඩක් ලොකු ෆීචර්ස් තියෙනවා. බැංක් ස්ටේට්මන්ට් එකේ ඉඳලා ඔයාලට ඒ ඇප් එක හරහා ගන්න පුළුවන්. ඉතින් ඔයා People's Wave ඇප් එක හදා ගන්නවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම බැංක් එකට යන්න සිද්ධ වෙනවා. ඔයාලට ගෙදර ඉඳලා ඒ ඇප් එක හදාගැනීමේ හැකියාව නැහැ. ඉතින් මගේ ෆෝන් එකේ People's Pay ඇප් එක තියෙනවා, මට මතක විදිහට තියෙනවා People's Wave ඇප් එක. ඉතින් ඔයාලට දැන් බලගන්න තියෙන්නේ People's Wave ඇප් එක. ඉතින් මේකේ ඔයාලට වැඩ කරගෙන යන්න අවශ්‍ය නම් ඔයාලට සිද්ධ වෙනවා බැංක් එකට ගිහිල්ලා ඒ ඇප් එක හදාගන්න. ඉතින් People's Pay ඇප් එක ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙදර ඉඳලා හදාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යන්න ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න ඕන උනේ. මොන හරි ගැටලු આવොත් පේමන්ට් එකක් කරද්දී හෝ වීඩියෝ එකේ තියෙන මොකක් හරි ගැටලුවක් සම්බන්ධව තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් එකක් දාන්න. වීඩියෝ එක තව කෙනෙක් දැනගන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඉතින් අද කියලා දුන්නේ People's Pay බැංක් ඇප් එක හරහානේ බැංක් ට්‍රාන්ස්ෆර් එකක් දාගන්න විදිහ කියලා දුන්නේ. ඉතින් ඔයාලට වෙනත් මොකක් හරි බැංකුවක් හරහා ට්‍රාන්ස්ෆර් එකක් දාගන්න විදිහ දැනගන්න අවශ්‍ය නම් ඒ අවශ්‍ය බැංක් එකේ නම සහ ඒ අදාළ ඇප් එකේ නම පහලින් කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම. මට පුළුවන්කමක් තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක අරගෙන එන්න. ඉතින් යාළුවෝ ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වගේ වටිනා වීඩියෝස් ඔයාලට දිගටම නරඹන්න අවශ්‍ය නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දාලා තියාගන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.